ගුරු එතනදී ගුරු කිව්වා මේ පුද්ගලයන්ට තියෙන ප්‍රායෝගික ගැටලු ගැන. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට තියෙන ප්‍රශ්නෙටත් මේකට උදව්වක් වෙයිද කියලා. ඉතින් මම කැමතියි පියවරින් පියවර මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරන්න. හොඳයි. උදාහරණයක් විදිහට ගුරු මම කිව්වොත් අපි හිතමු දරුවන් බලාපොරොත්තු වෙන යුවලක් ඉන්නවා. ඒගොල්ලන්ට දරුවෝ නැහැ. ඒ ගැටලුව තියෙනවා. ඒ වගේ පුද්ගලෙක්ට කොහොමද මේක උපකාරයක් වෙන්නේ? ඔව් විහාර. ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් මිනිස්සුන්ගේ ඔය තියෙන දැවෙන ප්‍රශ්නයක් නේ ඔක නේද? දැන් වෛද්‍ය විද්‍යාව එක තැනකට ගියාට පස්සේ අසමත් වෙනවානේ ඔය ප්‍රශ්නෙට උත්තර අරන් එන්නේ. දැන් ඔය ප්‍රශ්නේ අපි දැන් බුදුදහම ආශ්‍රිතව කතා කරනකොට බුදුදහමේ තියෙන දීඝනිකායේ මානිදාන සූත්‍රය. මේ මානිදාන සූත්‍රය කතා කරනවා විඥානය කියලා ජීවියෙක් ගැන. විඥානයක් කියන ජීවියෙක්. ඒතකොට බුදුදහම තව ටිකක් ගැඹුරින් හදානකොට තේරෙනවා දරුවෙක් පිළිසිඳ ගන්නකොට කාරණා තුනක් ඉස්ස සිද්ධ වෙන්න ඕනේ. එක කාරණාවක් තමයි මව හොඳ මට්ටමින් ඉන්න ඕනේ. ඒ කියන්නේ ගැබක් දරන්න පුළුවන් මට්ටමට මව නිරෝගී වෙලා ඉන්න ඕනේ. දෙක තමයි මවයි පියයි සංසර්ගය දෙන්න ඕනේ. ඒ සුක්‍රාණු සහ යුක්ත මේ ඩිම්බේ එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි යුක්තාණු හැදෙන්නේ. ඉතින් මේ යුක්තාණුවට බාහිර පරිසරයෙන් එන්න ඕනේ විඥාන ශක්තිය. ඒතර කාරණා තුනක් ඉස්ස සිද්ධ වෙන්න ඕනේ. දැන් හිතන්න මෙහෙම දෙයක්. අපේ ඊතරික බොඩි එකේ යම්කිසි ගැටලුවක් තියෙනකොට ඒක ඍණාත්මක ගැටලුවක් වෙන්නත් පුළුවන් ධනාත්මක ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඍණාත්මක ගැටලුවක් කියලා කියන්නේ එනර්ජි එක ලොස්ට් වෙන එක. ධනාත්මක ගැටලුවක් කියලා කියන්නේ එනර්ජි එක එක්සස් වෙන එක. දැන් ගොඩක් වෙලාවට අපි ડિප්‍රෙෂන් ඊළඟට කියන්නේ ඔය ලොකු ස්ට්‍රෙස් එකක ඒ වගේ ඉන්නකොට අපේ එනර්ජි බොඩි එකට එන ඍණාත්මක ප්‍රතිඵලයක්. ඒ එනර්ජි බොඩි එක දිය වෙලා යනවා. ඊට අමතරව අපේ එනර්ජි බොඩි එකට අපි කිව්ව බාහිර තියෙන තව ශක්තියින් ඉන්නවනේ වෙන වෙන ජීවි කොටස් ඉන්නවනේ. මේ ජීවි කොටසක් ආවොත් ඒක ධනාත්මක ප්‍රතිඵලයක්. ඒතර ඒ වගේ ජීවියෙක් අපේ ශරීරය අල්ලන් ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට එයත් ශක්තියක්. එතකොට තව ජීවි ශක්තියකට මෙයා ලං වෙන්න දෙන්නේ නැහැ. එයා එළවනවා. යම් කිසි අවස්ථාවක අපි හිතමු ටිකක් ප්‍රබල විඥාන ශක්තියක් ඇවිල්ලා ගර්භයේ පිළිසිඳ ගත්තා කියලා. නමුත් අර බාහිර ඉන්න අපි කියන රමුෂ බලපෑම. එයා ඉන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ එයා කොහොම හරි කරලා අර ගැබ විනාශ කරනවා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් සමාජයේ තියෙනවා ඇත්තටම. ඒකට අපේ එනර්ජි බේසින් ප්‍රෝග්‍රෑම් එකේ අපි මේ කරන ඒ කියන්නේ මේ ශක්ති ගැනීම තුළ දැන් අපි මේ ශක්ති ගැනීම තුළ ඒ කෙනාගේ එහෙම ගැටලුවක් තියෙන කෙනාගේ ශක්ති ශරීරය නැවත අපි ප්‍රතිනිර්මාණය කරනවා. දැන් මේ එනර්ජි බේසින් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ෆන්ඩමෙන්ටල් එකම තමයි නැවත අපි මේක රීඩිසයින් කරනවා ශක්ති ශරීරය. ඒක තමයි මේ වැඩසටහනින් කරන්නේ පුද්ගලයන්ගේ. දැන් උදේ ඉඳලා හවස වෙනකන් යන ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. ඒක. ඒතකොට උදේ ඉඳලාම පටන් අරගෙන හවස වෙද්දී අපි මේ ශක්ති ශරීරයේ ප්‍රතිනිර්මාණය කිරීමක් වෙන්නේ. එතකොට උදේ එන කෙනා නෙමෙයි හවස යන්නේ. අලුත් මිනිස්සෙක් යන්නේ. ඒතර අනිවාර්යයෙන්ම මේක ඒ වගේ කියන්නේ දරුවෙක් බලාපොරොත්තු වෙන යුවලකට හොඳ උත්තරයක්. ඒක අනිවාර්යෙන් හොඳ උත්තරයක්.